මොහොතකට හිතන්න. ඔබ පණටත් වඩා ආදරය කරන කෙනා, ඔබේ දරුවන්ගේ පියා ඇත්තටම ඔබේ මාරයා වුණොත්? ඇගේ නම මොනිකා. හැමෝම ආදරයට කිව්වේ මොනි කියලා. වයස අවුරුදු 22ක මේ දිරිමත් අම්මා Tamanගේ දුවලා දෙන්න වෙනුවෙන් හීන මාලිගා හැදුවා. ඒත් ඇය දැනගෙන හිටියා ඇය ඉන්නේ මරණයේ සෙවණැල්ල යට කියලා. ඇය ඇගේ යාළුවන්ට මෙහෙම කිව්වා. මට මොනවා හරි වුණොත් නෙවෙයි. මට මොනවා හරි වුණාම මගේ දරුවන්ට මොනවා වෙයිද? ඒ බිහිසුණු අනාවැකිය සැබෑ කරමින් 2019 මාර්තු මාසයේදී මොනිකා අතුරුදහන් වෙනවා. ඊට පස්සේ මාස 4ක් යනකම් ඇගේ ෆෝන් එකෙන් අමුතු මැසේජ් එනවා. හැබැයි ඇයව ඇසින් දැකපු එකම කෙනෙක්වත් නැහැ. ඇගේ නිවසේ කුස්සියේ ටයිල් අතරේ හැංගිලා තිබුණේ මොනවද? මිනි මරුවා Tamanගෙම වචන වලින් කොටු උනේ කොහොමද? අදටත් මොනිකාගේ සිරුරට උනේ මොකක්ද කියලා ලෝකයම හොයනේ අභිරහස. අද අපි Truth About Crime Case YouTube channel එකේ crime review එකෙන් දිගහරින්නේ ආදරේ නාමයෙන් ළඟට ඇවිත් ජීවිතයක් බිලිගත්තු මොනිකඩේ මොයිනන්ගේ හද කම්පිත කරවන කතාව. මේ සිද්ධිය වෙනකොට මොනිකාගේ වයස අවුරුදු 22ක් විතරයි. ඒ කියන්නේ ජීවිතේ ලස්සනම කාලය. ඒ වයසෙදිම ඇය පුංචි දියණියන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් වෙලා හිටියා. මොනිකා කියන්නේ Tamanගේ දරුවන් වෙනුවෙන් ලොකු හීන දැකපු, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න සූදානමින් හිටපු දිරිමත් කාන්තාවක්. ඇය දරුවන්ට දක්වපු ආදරය ගැන අසල්වැසියෝ වගේම යාළුවොත් නිතරම කතා වුණා. මොනිකාගේ ළමා කාලය එතරම් සුන්දර වුණේ නැහැ. ඇය කුඩා කාලයේදීම ඇයගේ දෙමව්පියන් දික්කසාද වෙනවා. ඊට පස්සේ ඇගේ මව බ්‍රැන්ඩන් ටකර් කියන පුද්ගලයා සමග විවාහ වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ පවුල් පරිසරයක දරුවන් සහ සුළු පියවරුන් අතර ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයක් වුණත් මොනිකා ඒ අතින් වාසනාවන්ත වුණා. ඇය Tamanගේ ජන්ම දෙමව්පියන් දෙදෙනාට වගේම ඇගේ සුළු පියා වුණු බ්‍රැන්ඩන් ටකර්ටත් ඉතාමත් සමීපව හිටියා. ඇය හැම වෙලාවෙම උත්සාහ කළේ Tamanගේ පවුලේ හැමෝම එක්ක බැඳීමක් ඇති කරගන්න. මේ වගේ සංකීර්ණ පවුල් පසුබිමක මෙවැනි සමීප සම්බන්ධතාවයක් තබා ගැනීම ඇත්තටම දුර්ලභ දෙයක්. මොනිකාව දන්න හඳුනන ඕනම කෙනෙක් ඇය ගැන කියන්නේ හරිම ලස්සන කතාවක්. ඇය හරිම ප්‍රියමනාප, දකින ඕනම කෙනෙක් එක්ක ඊටාම ඉක්මනින් මිතුරු වෙන්න පුළුවන් පුදුමාකාර හැකියාවක් ඇයට තිබුණා. මොනිකාගේ මුහුණේ නිතරම රැඳුණු ඒ අවංක හිනාව නිසා ඇය ඉන්න තැනක අමුතුම පණ ඇති බවක් දැනුණා. ඇයත් එක්ක වචනයක් කතා කළත් ඒ ඕනම කෙනෙක්ට ඇය කෙරෙහි ලොකු පැහැදීමක් ඇති වුණා. අපි දන්නවා වයස අවුරුදු 22ක් කියන්නේ ඕනම තරුණියක් Tamanගේ නිදහස ගැන, විනෝදය ගැන හිතන කාලයක්. ඒත් මොනිකා ඒ වයසේදී Tamanගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙන් කළේ ඇගේ පුංචි දියණියන් දෙදෙනා වෙනුවෙන්. ඇය හැමදේම පරිපූර්ණව කළ කෙනෙක් නෙවෙයි. සමහර වෙලාවට වැඩ අධිකකම නිසා ඇය දැඩි ලෙස හෙම්බත් වුණා, මහන්සි වුණා. පවුලක් තනිවම නඩත්තු කරන එකේ බර ඇයට දැනුණා. ඒත් මොනම වෙලාවකවත් ඇය Tamanගේ උත්සාහය අත්හැරියේ නැහැ. මොනිකා ගැන හැමෝම එකඟ වෙන එක පොදු කාරණාවක් තියෙනවා. ඒ තමයි ඇය අම්මා කෙනෙක් විදියට ඉන්න දැක්කූ අසීමිත ආශාව. මොනිකාගේ මුළු ලෝකයම උනේ ඇගේ දුවලා දෙන්න. Tamanට ඕනෑම අවශ්‍යතාවයකට වඩා දරුවන්ගේ සතුටට ඇය මුල් තැන දුන්නා. ඒ දරුවන්ට හොඳ අනාගතයක් හදලා දෙන්න ඇය නොවිඳිනා දුකක් නැහැ. මොනිකා කියන්නේ නිකම්ම ගෙදරට වෙලා හිටපු අම්මා කෙනෙක් නෙවෙයි.
ඇය තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු ගැහැණියක්. ඒ කාලේ ඇය ඇගේ ප්‍රධාන ආදායම් මාර්ගය විදියට රෙස්ටොරන්ට් එකක රැකියාවක් කළා. ඒත් ඇගේ හිතේ තිබුණේ ඊට වඩා ලොකු ගමනක් යන්න. තමන්ගෙම කියලා දෙයක් ආරම්භ කරලා දරුවන්ට හොඳ මට්ටමක ජීවිතයක් දෙන්න ඇයට ලොකු උවමනාවක් තිබුණා. මොනිකා සාමාන්‍යයෙන් රසායනික බෙහෙත් වර්ගවලට වඩා ස්වභාවික ප්‍රතිකාරවලට ගොඩක් ඇලුම් කරපු කෙනෙක්. විශේෂයෙන්ම තමන්ගේ දරුවන්ට දෙන දේවල් ගැන ඇය ගොඩක් සැලකිලිමත් වුණා. මේ උනන්දුව නිසාම ඇය අලුත් දෙයක් අත්හදා බැලුවා. ඒ තමයි ළමයින්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කරන ස්වභාවික සිරප් වර්ග නිවසේදීම සකස් කිරීම. ඇය මේ ව්‍යාපාරයට නම තිබ්බේ මොනිස් මැජික් කියලා. ඇත්තටම ඒක ඇගේ ජීවිතයේ මැජික් එකක් වුණා. ඉන්ස්ටාග්‍රෑම් හරහා මේ නිෂ්පාදන ප්‍රසිද්ධ කරපු මොනිකා හරිම ඉක්මනින් පාරිභෝගිකයන් පිරිසක් දිනා ගන්න සමත් වුණා. ඒක මහා පරිමාණ ව්‍යාපාරයක් නොවුණත් හෙමින් සැරේ සාර්ථකත්වය කරා යන ගමනක් බව හැමෝටම පෙනුණා. හිතන්න, එක පැත්තකින් රෙස්ටොරන්ට් එකේ වෙහෙස කර රැකියාව, තවත් පැත්තකින් තමන්ගේම ව්‍යාපාරයේ වැඩ කටයුතු. ඒ හැම දෙයකටම වඩා තමන්ගේ පුංචි දුවලා දෙන්නගේ සම්පූර්ණ වගකීම. මේ හැමදේම මොනිකා බැලන්ස් කරගත්තේ පුදුමාකාර ශක්තියකින්. ඇයට මහන්සි වුණත් කවුරුත් නැති වෙලාවට ඇය තනිවම කඳුළු සැලුවත් ලෝකය ඉස්සරහා ඇය පෙනී හිටියේ තමන්ගේ දරුවන්ගේ ලෝකය ලස්සන කරන වීරවරියක් විදියටයි. මොනිකා කියන්නේ තමන් ඉන්න තැනින් සෑහීමකට පත්වුණු කෙනෙක් නෙවෙයි. ඇය දැනගෙන හිටියා රෙස්ටොරන්ට් එකක වේටර්වරියක් විදියට කරන රැකියාව හැමදාම කරන්න බැරි බව. ඇයට ඕන වුණේ තමන්ගේ දරුවන්ට ස්ථාවර සහ ගෞරවනීය අනාගතයක් උරුම කරලා දෙන්න. ඒ වෙනුවෙන් ඇය තවත් සුවිශේෂී පියවරක් තැබුවා. ඇය ඩූලා කෙනෙක්. එහෙමත් නැත්නම් දරුවන් ලැබුණු අම්මලාට සහාය වන වෘත්තිකයෙක් වෙන්න පුහුණු වෙන්න පටන් ගත්තා. මේක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. නමුත් අම්මා කෙනෙක් විදියට ඇය ලැබූ අත්දැකීම් තවත් කෙනෙකුට සහනයක් වෙන්න පාවිච්චි කරන්න ඇය හීන මැව්වා. ඇයට ඕන වුණේ තමන්ගේම කියලා ස්ථාවර වෘත්තීය ගමනක් ආරම්භ කරන්න. මොනිකා කියන්නේ හරිම විලාසිතාකාමී තරුණ පෙනුමක් තිබුණු කෙනෙක්. ඇය තමන්ගේ පෙනුම ගැන ගොඩක් සැලකිලිමත් වුණා. ඇය නිතරම තමන්ගේ කොණ්ඩය විවිධ වර්ණ වලින් හැඩ කළා. වෙලාවකට කොළ පාට, තවත් වෙලාවකට නිල් පාට, තවත් වෙලාවකට මෙරුන් පාට. මේ කියන අවාසනාවන්ත සිද්ධිය වෙනකොටත් ඇගේ කොණ්ඩේ තිබුණේ ලා කොළ පාටින්. ඒ විතරක් නෙමෙයි. ඇය ටැටූ කලාවට ගොඩක් ආදරය කළා. ඇගේ සිරුරේ තිබුණු හැම ටැටූ එකකම කියන්න ලොකු කතාවක් තිබුණා. ඒවා නිකම්ම ඇඳපු රූප නෙවෙයි. ඇගේ ජීවිතයේ මතකයන් සහ හැඟීම්වල සලකුණු. පිටතින් බලන ඕනම කෙනෙක්ට මොනිකා පෙනුනේ තමන්ගේ අනාගතය වෙනුවෙන් මහන්සි වෙන, ජීවිතය වර්ණවත්ව විඳින, හීන පස්සේ හඹා යන සාර්ථක තරුණ අම්මා කෙනෙක් විදියට. මොනිකාගේ ජීවිතය පිටතින් කොයිතරම් සාර්ථකව පෙනුනත් ඒ හැම දෙයකම යටින් ඇගේ ජීවිතය ඊටමත් අනතුරුදායක මාවතකට අවතීර්ණ වෙමින් තිබුණා. දැන් අපි කතා කරන්නේ මේ කතාවේ හැරවුම් ලක්ෂය, එහෙමත් නැත්නම් කතාවේ දරුණුතම කොටස ගැන. ඒ තමයි මොනිකාගේ දරුවන්ගේ පියා බ්‍රයන් ස්ලාස්. මොනිකට බ්‍රයන්ම මුණ ගැහෙනකොට ඇගේ වයස යන්තම් අවුරුදු 18ක් විතරයි. බ්‍රයන් මොනිකට වඩා අවුරුදු 20ක් වැඩිමහල් පුද්ගලයෙක්. මෙතන තිබුණු ලොකුම ප්‍රශ්නය වයස පරතරය විතරක් නෙවෙයි. බ්‍රයන් මුල ඉඳලම මොනිකව රවට්ටපු එක. ඔහු තමන්ගේ වයස ගැන ඇයට බොරු කිව්වා. කාලයත් එක්ක ඇත්ත එළි වුණත් ඒ වෙනකොටත් මොනිකාවට දැඩිව ආදරය කරන්න පටන් අරන් තිබුණා. ඒ ආදරය කොයිතරම් බලවත්ද කියනවනම් ඇත්ත දැනගත්තට පස්සෙත් ඇයට ඔහුගෙන් ඈත් වෙන්න බැරි වුණා. මොනිකාගේ දෙමව්පියෝ මේ සම්බන්ධයට කොහෙත්ම කැමති වුණේ නැහැ.
ඔවුන් මේ සම්බන්ධය තුළ තිබුණු අනතුර කලින්ම දැක්කා. ඒත් මොනිකා බ්‍රයන්ව මුණ ගැහෙන එක නතර කළේ නැහැ. වැඩි කාලයක් යන්න කලින් මොනිකා ගැබ් ගන්නවා. පළමු දියණිය ලැබිලා වසර 3කට පස්සේ ඔවුන්ට දෙවැනි දියණියත් ලැබෙනවා. පිටින් බලන කෙනෙක්ට මේක සාමාන්‍ය ලස්සන පවුලක් වගේ පෙනුනට ගෙදර බිත්ති 4 ඇතුලේ තිබුණේ අපායක්. බ්‍රයන් සහ මොනිකා අතර සම්බන්ධය ඉතාමත් අවුල් සහගත එකක් බව ඔවුන්ගේ සමීපතමයෝ දැනගෙන හිටියා. අපිට පිටතින් පෙනුන ඒ සාමාන්‍ය පවුල් ජීවිතය ඇතුලේ බ්‍රයන් කියන්නේ මොනිකාගේ ජීවිතය අපායක් කරපු පුද්ගලයෙක්. ඔහු හරිම කපටි, ඒ වගේම දක්ෂ බොරුකාරයෙක්. මොනිකට ශාරීරිකව වගේම මානසිකවත් වද දෙන්න ඔහු දෙපාරක් හිතුවේ නැහැ. වඩාත්ම කනගාටුදායක දේ තමයි තමන්ගෙම ලේවුණු ඒ පුංචි දරුවන් ඉදිරියේ පවා බ්‍රයන් ඊටම රළු විදියට හැසිරීම. බ්‍රයන්ගේ මේ ප්‍රචණ්ඩකාරී ස්වභාවය ගෙදරට විතරක් සීමා වුණේ නැහැ. මොනිකා වැඩ කරපු රෙස්ටොරන්ට් එකට පවා බ්‍රයන් නිතරම කඩා වැදුනා. එහි සිටි සෙසු සේවකයන් ඉදිරියේ ඇය සමග රණ්ඩු වෙමින් ඇයව දැඩි අපහසුතාවයට පත් කරන්න ඔහු ක්‍රියා කළා. මොනිකා තමන්ගේ වේදනාව හිතයට හංගගෙන හිනාවෙන් උත්සාහ කළත් ඒ හිනාව පිටුපස තිබුණේ මරණ බියක්. දවසක් මොනිකා තමන්ගේ ශරීරයේ තිබුණු තුවාල කිහිපයක් ඇගේ මිතුරන්ට පෙන්නුවා. ඒ වෙලාවේ ඇයි කියපු එක දෙයක් අදටත් හැමෝගම හිතේ රැඳිලා තියෙනවා. ඒක හරියට ඇයි තමන්ගෙම මරණය ගැන කියපු අනාගත වාක්‍යයක් වගේ. මට මොනවා හරි වුණාම මගේ දරුවන්ට මොනවා වෙයිද මම දන්නේ නැහැ කියලයි ඇය කිව්වේ. මෙහි තිබුණු බිහිසුණුම දේ තමයි ඇය පාවිච්චි කරපු වචන. ඇය මට මොනවා හරි වුණොත් කියලා සැකයකින් නෙවෙයි කිව්වේ. ඇය කිව්වේ මට මොනවා හරි වුණාම කියලා. ඒ කියන්නේ කවදා හරි දවසක බ්‍රයන් අතින් තමන්ට කරදරයක් වෙන එක නියතයක් බවත්, තමන්ගේ අවසානය ඔහු අතින්ම සිදුවන බවත් ඇය අනිවාර්යෙන්ම දැනගෙන හිටියා. බ්‍රයන් ලස් කියන්නේ කිසිම වගකීමක් නැති අසාර්ථක මිනිසෙක්. ඔහුට ස්ථාවර රස්සාවක් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අතේ සල්ලි නැති වුණාම ඔහු කලේ හොරකම් කරන එක. අවුරුදු 40ක් පූර්ණ වයස ඇති මිනිස්සෙක් වෙලත් තමන්ගේ දරුවන්ගේ බඩගින්න නිවන්න ඔහුට කිසිම උනන්දුවක් තිබුණේ නැහැ. නමුත් මොනිකා එහෙම වුණේ නැහැ. ඇය දරුවන් දෙන්න වෙනුවෙන් රස්සාවල් 2-3ක් කරමින් රෑ දහවල් නොබලා මහන්සි වුණා. මේ අසමතුලිතතාවය ඔවුන්ගේ ගැටුම තවත් දරුණු කළා. එක පැත්තකින් මොනිකා ජීවිතය ගොඩනගන්න සටන් කරනකොට අනිත් පැත්තෙන් බ්‍රයන් කලේ ඇයට නිරන්තරයෙන් කරදර කරමින් ඇයගේ මානසික නිදහස උදුරගන්න එක. බ්‍රයන්ගේ වදහිංසා දරාගන්න බැරිම තැන මොනිකා තීරණය කරා තවදුරටත් ඔහු සමග ඉන්න බැහැ කියලා. ඇය පොලිසියට ගිහින් ගෘහස්ත හිංසනය ගැන පැමිණිලි කරලා ඔහුගෙන් ඈත් වෙලා ඉන්න නීතිමය ආරක්ෂක නියෝගයක් ප්‍රොටෙක්ටිව් ඕඩර් එකක් ලබා ගත්තා. මේ නියෝගයෙන් පස්සේ ඔවුන් වෙන් වුණා. මොනිකා නැවතත් Tamanගේ දියණියන් දෙදෙනා සමග තනියම ජීවිතය පටන් ගත්තා. ඇය හිතුවේ දැන් Tamanට නිදහසේ හුස්ම ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් බ්‍රයන් එයාගේ හඹා එන එක නැවැත්තුවේ නැහැ. ඔහු මොනිකාගේ ජීවිතය වටා සෙවණැල්ලක් වගේ කරකැවෙමින් සිටියා. සෑම දෙයක්ම සාමාන්‍ය විදියට ගලාගෙන යනවා වගේ පෙනුණු ඒ කාලේ හදිසියෙම දවසක් උදා වුණා. ඒ තමයි මොනිකාගේ හඬ ඇසුණු ඇගේ ලා කොළපාට කොණ්ඩේ දකින්න ලැබුණු අවසාන දිනය. එකවරම මොනිකා අතුරුදහන් වුණා. දරුවන් වෙනුවෙන් ජීවත් වුණු දරුවන්ව එක තප්පරයකටවත් අමතක නොකරන ඒ ආදරණීය අම්මා Tamanගේ බිලිඳු දියණියන් දෙදෙනා දමා කොහෙද ගියේ? එදායින් පස්සේ කාටවත් මොනිකාව පණ පිටින් දකින්න ලැබුණේ නැහැ. ඇය අතුරුදහන් වුණාද නැත්නම් අතුරුදහන් කළාද? 2019 මාර්තු මාසයෙන් පස්සේ මොනිකාව පණ පිටින් ඇසින් දැකපු කිසිම කෙනෙක් හිටියේ නැහැ.
ඇයව අවසානයට දැකලා තිබුණේ ඇය පදිංචි වෙලා හිටපු අපාර්ට්මන්ට් එකේ මැනේජර් විතරයි. එතනින් පස්සේ මොනිකා කියන ඒ රූපය ලෝකයෙන් අතුරුදහන් වුණා. නමුත් පුදුමය කියන්නේ ඇයව ඇසට නොපෙනුනත් ජූලි මාසේ 23 වෙනකම්ම ඇගේ දුරකථනය සක්‍රියව තිබීම. මොනිකාගේ ෆෝන් එකෙන් දිගින් දිගටම මැසේජ් සහ ඊමේල් ලැබෙමින් තිබුණා. හැබැයි මේ හැම sannivedanayකම තිබුණු එකම පොදු දෙයක් තමයි මාර්තු මාසයෙන් පස්සේ ඇය කිසිම කෙනෙක් එක්ක කටහඬින් කතා නොකිරීම. ඇයව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න උත්සාහ කරපු හැම වෙලාවකම ලැබුණේ කෙටි පණිවිඩයක් විතරයි. මොනිකාගේ අම්මා මෙලනි තමන්ගේ දුවව හම්බ වෙන්න නොසන්සුන්ව උත්සාහ කළා. නමුත් මාර්තු මාසයෙන් පස්සේ මොනිකාගේ ෆෝන් එකෙන් ආපු මැසේජ් හැම වෙලාවෙම කිව්වේ ඇයට අම්මව හම්බ වෙන්න බැරි බව. එක එක හේතු කියමින් ඇය තමන්ගේම අම්මව මග අරින්න පටන් ගත්තා. මේක මොනිකා වගේ දරුවන්ට සහ පවුලට ආදරය කරන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි දෙයක්. මේ සැකය තවත් වැඩි වුණේ මොනිකාගේ රැකියා ස්ථානයෙන් ලැබුණු තොරතුරු එක්ක. මාර්තු 17 වෙනිදායින් පස්සේ ඇය රෙස්ටොරන්ට් එකේ රැකියාවට වාර්තා කරලා තිබුණේ නැහැ. ඇය තමන්ගේ මැනේජර්ට මැසේජ් කරලා තිබුණේ තමන්ට අසනීප බවත් කාර් එක කැඩී ඇති බවත් කියමින්. සති 4ක් තිස්සේ මේ විදියට විවිධ නිදහසට කරුණු කියමින් ඇය රැකියාව මග ඇරියා. මේ හැමදේම සැකසහිතයි කියලා මුලින්ම තේරුම් ගත්තේ අපාර්ට්මන්ට් මැනේජර්. මොනිකා වගේ වගකීම් සහගත තරුණියක් මෙලෙස හැසිරීම පිටිපස්සේ විශාල රහසක් තියෙන්න පුළුවන් බව ඔහුට වැටහුණා. මොනිකා කියන්නේ කවදාවත්ම තමන්ගේ වගකීම් මගහරින කෙනෙක් නෙමෙයි. විශේෂයෙන්ම තමන්ගේ දරුවන්ගේ බඩගින්න නිවන ඒ රස්සාව ඇය සති ගණන් මගහරී කියලා හිතන්නවත් බෑ. තමන්ගේ දුවගෙන් ලැබෙන අමුතු කෙටි පණිවිඩ සහ ඇයව මුණගැසීමට නොහැකිවීම නිසා මොනිකාගේ අම්මා මෙලනි දැඩි ලෙස බියටපත් වුණා. අවසානයේ තවත් ඉවසන්න බැරිම තැන ඇය පොලිසිය සහාය පැතුවා. පොලිසිය මොනිකාගේ නිවස පරීක්ෂා කරන්න යන්නේ ජූලි 23 වෙනිදා. ඔවුන් බලාපොරොත්තු වුණේ මොනිකාව එතනදී මුණ ගැහෙයි කියලා. නමුත් දොර විවෘත කළ පොලිස් නිලධාරීන් පුදුමයටපත් වුණා. මොනිකා නිවසේ හිටියේ නැහැ. ඒ වෙනුවට එහි පදිංචි වෙලා හිටියේ ඇය නීතිමය නියෝගයක් මගින් ඉවත් කරපු බ්‍රයන් ස්ලස්. බ්‍රයන් ඊටාම සුව පහසුව මොනිකාගේ නිවසේ පදිංචි වෙලා හිටියා විතරක් නෙවෙයි, ඇගේ දරුවන් දෙදෙනාත් ඔහුගේ බාරයේ හිටියා. පරීක්ෂණවලදී හෙළි වුණේ ඔහු මොනිකාගේ කාර් එක පවා කිසිම බයක් නැතුව පාවිච්චි කරමින් සිටි බව. පොලිසිය බ්‍රයන්ගෙන් ප්‍රශ්න කරද්දී ඔහු බොහොම සැහැල්ලුවෙන් උත්තර දුන්නා. ඔහු කිව්වේ මොනිකාව ඔහු අවසන් වරට දැක්කේ ජුනි 20 වෙනිදා කියලා. මෙන්න මෙතනදී තමයි බ්‍රයන් තමන්ගෙම බොරු දැලක පැටලෙන්නේ. මොකද මොනිකාගේ අම්මා, ඇගේ රෙස්ටොරන්ට් එකේ බොස් සහ අපාර්ට්මන්ට් මැනේජර් ඇතුළු හැමෝම මොනිකාව අවසන් වරට දැකලා තිබුණේ මාර්තු මාසයේදී. මාර්තු මාසයෙන් පස්සේ කිසිම කෙනෙක් ඇයව ඇසින් දැකලා නැති පසුබිමක බ්‍රයන් විතරක් ජූනි මාසයේදී ඇයව දැක්කේ කොහොමද? පොලිසිය ඉදිරියේ බ්‍රයන් ගෙතුවේ හරිම අමුතු කතාවක්. ඔහු මොනිකාගේ චරිතය ඝාතනය කරන්න උත්සාහ කළා. බ්‍රයන් කිව්වේ මොනිකා මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වෙලා හිටපු බවත්, ඇයවින් මුදවා ගන්න ඔහු හෝම් රිහැබ් එකක් නැත්නම් ගෙදරදීම ප්‍රතිකාර කරන ක්‍රමයක් පාවිච්චි කළ බවත්. ඔහුගේ කතාවට අනුව මොනිකාව මාස ගණනාවක් නිවසින් බැහැරට යන්න නොදී හිර කරගෙන හිටියේ ඇගේම යහපතට. නමුත් මොනිකාව දන්න කිසිම කෙනෙක් ඇය මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා දැකලා තිබුණේ නැහැ. ඇත්තටම උනේ මොනිකට මුළු ලෝකයම අහිමි කරලා ඇයව Tamanගේ පාලනයට නතු කරගන්න බ්‍රයන් දක්ෂ ලෙස සැලසුම් කිරීම. බ්‍රයන් කියන විදියට ජුනි 20 වෙනිදා මොනිකාගෙන් ඔහුට අවසන් මැසේජ් එක ලැබුණා. එහි තිබුණේ දරුවන්ගේ ඡායාරූපයක් සහ මට තවත් මේක කරන්න බෑ කියන කෙටි පණිවිඩය. බ්‍රයන් පොලිසියට කිව්වේ ඊට පස්සේ මොනිකා Tamanගේ දරුවන් දෙන්න
ඇඳුම් පැළඳුම් බඩුමුට්ටු සහ තමන්ගේ ජංගම දුරකථනය පවා දාලා නිවසින් පැනලා ගිය බව. පොලිස් නිලධාරීන් බ්‍රයන්ගෙන් එක ප්‍රශ්නයක් ඇහුවා. ඇයි ඔබ මේ ගැන පැමිණිලි කළේ නැත්තේ? බ්‍රයන්ගේ පිළිතුර වුණේ එයා ටික දවසකින් නැවත එයි කියලා ඔහු හිතපු නිසා පැමිණිලි නොකළ බව. පොලිසිය බ්‍රයන්ගේ මේ සුරංගනා කතාව එක හෙලා ප්‍රතික්ෂේප කළා. ඔවුන් බ්‍රයන්ගේ පසුබිම ගැන හොයලා බලද්දී තමයි දැනගත්තේ ඔහු මොනිකට කරපු අමානුෂික පහරදීම් සහ ඔහුට විරුද්ධව නිකුත් කරලා තිබුණු අධිකරණ තහනම් නියෝග ගැන. දරුවන්ට පණටත් වඩා ආදරය කරපු මොනිකා දරුවන්ව දාලා කොහෙවත් යන්නේ නැති බව පොලිසියට විශ්වාසයි. ඒ වගේම Tamanගේ ෆෝන් එක පවා නැතුව පැනලා ගියා කියන එක කොහොමටවත් වෙන්න බැරි දෙයක්. පොලිසිය මොනිකාගේ නිවස සෝදිසි කරද්දී ඔවුන් කිසිසේම බලාපොරොත්තු නොවුණු සාක්ෂි කිහිපයක් හමු වුණා. මේ හැම දෙයකින්ම කියවුනේ මොනිකාගේ ජීවිතය අතිශය අවාසනාවන්ත ලෙස අවසන් වී ඇති බව. පළමුවෙනි සාක්ෂිය හමු වුණේ බාත්රූම් එකෙන්. ඒ තමයි පොසිටිව් මට්ටමේ තිබුණු ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක්. මේකෙන් තහවුරු වුණේ මොනිකා අතුරුදහන් වෙනකොට ඇය තුන්වෙනි වතාවටත් ගැබ්ගෙන හිටපු බව. මේ පුවත ඇහුවම මොනිකාගේ පවුලේ අය තවත් කම්පනයටපත් වුණා. ඊළඟ සාක්ෂිය හමු වෙන්නේ කුස්සියෙන්. කුස්සියේ ටයිල් අතර තිබුණු ඉතා කුඩා ලේ පැල්ලම් කිහිපයක් පරීක්ෂා කිරීමේදී ඒවා මොනිකාගේ DNA වලට ගැළපෙන බව තහවුරු වුණා. වඩාත්ම සැක සහිත දේ උනේ කවුරුන් හෝ විසින් බ්ලීච් යොදා කුස්සියේ පොළව ඉතා සූක්ෂම ලෙස පිරිසිදු කර තිබීම. යමක් වසන් කරන්නට දැරූ ඒ උත්සාහය තුළින් කියවුනේ එතන යම් අපරාධයක් සිදු වී ඇති බව. මේ අතර තවත් වැදගත් සාක්ෂිකරුවෙක් පොලිසිය හමුවේ පෙනී සිටියා. ඔහු පැවසුවේ දවසක් පාන්දර 2ට හෝ 3ට පමණ බ්‍රයන් ඊටම කලබලයෙන් විශාල කළු පැහැති බෑග් 3ක් කුණු බක්කියට දමනු දුටු බව. ඒ බෑග් ඇතුලේ තිබුණේ මොනවද? මියගිය මොනිකාගේ සිරුරේ කොටස්ද? නැත්නම් අපරාධයට අදාළ වෙනත් සාක්ෂිද? පොලිසිය මොනිකාගේ ඉන්ටර්නෙට් සර්ච් හිස්ටරිය පරීක්ෂා කරද්දී තවත් පුදුම සහගත දෙයක් දැක්කා. මාර්තු මාසයේ වෙනකම් ඇය සර්ච් කරලා තිබුණේ ඩූලා කෝස් එක සහ දරුවන්ගේ සෞඛ්‍ය ගැන. නමුත් එක්වරම ඒ රටාව වෙනස් වුණා. මාර්තු මාසයෙන් පස්සේ ඒ දුරකථනයෙන් සර්ච් කරලා තිබුණේ කිසිම කාන්තාවක් සාමාන්‍යයෙන් නොකරන වර්ගයේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ අසභ්‍ය දේවල්. ඒ සර්ච් කරපු දේවල් සහ මොනිකාගේ රුචිකත්වයන් අතර කිසිම ගැළපීමක් තිබුණේ නැහැ. මෙතනදී පොලිසියට පැහැදිලි වුණා මාර්තු මාසයෙන් පස්සේ මොනිකාගේ ෆෝන් එක පාවිච්චි කරලා තියෙන්නේ මොනිකා නෙවෙයි බ්‍රයන් බව. පොලිස් පරීක්ෂණ අතරතුර හමු ඉතාමත් සුවිශේෂී සාක්ෂියක් බ්‍රයන්ගේ බොරු දැල සුන්නත් දූලි කරා. සාමාන්‍යයෙන් කෙනෙක් Tamanගේ පෞද්ගලික පණිවිඩවල පාවිච්චි කරන වචන රටාවක් තියෙනවා. මොනිකා අතුරුදහන් වුණාට පස්සේ ඇගේ දුරකථනයෙන් ලැබුණු කෙටි පණිවිඩවල ඇය Tamanගේම දියණියන් දෙදෙනා ඇමතීමට ලේඩීස් කියන වචනේ පාවිච්චි කරලා තිබුණා. මොනිකාගේ පවුලේ අය සහ මිතුරන් සාක්ෂි දෙමින් පැවසුවේ මොනිකා කවදාවත් Tamanගේ දරුවන්ට ඒ වචනයෙන් කතා නොකරන බව. නමුත් පුදුමය නම් බ්‍රයන් නිතරම ඒ පුංචි දියණියන් දෙදෙනා ඇමතීමට පාවිච්චි කළේ මේ ලේඩීස් යන වචනය කියන එක. Taman දක්ෂයෙක් කියලා හිතලා අනුන්ගේ දුරකථනයෙන් මැසේජ් කරපු බ්‍රයන්ට Tamanගෙම පුරුදු වචන රටාව නිසා Taman කොටු වෙන බව වැටහුණේ නැහැ. මේ සියලුම සාක්ෂි කුස්සියේ තිබුණ ලේ පැල්ලම්, DNA, මධ්‍යම රාත්‍රියේ කුණු බක්කියට දැමූ කළු බෑග් සහ මේ අසාමාන්‍ය කෙටි පණිවිඩ සියල්ල බ්‍රයන් දෙසටම එල්ල වුණා. 2020 මැයි මාසයේදී පොලිසිය විසින් බ්‍රයන්ස් ලස්ව නිල වශයෙන් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුට විරුද්ධව පළමු පෙළ මිනීමැරුම් චෝදනා එල්ල වුණා. සාමාන්‍යයෙන් අපරාධ නඩුවකදී මල සිරුරක් නොමැතිව මිනීමැරුම් චෝදනා ඔප්පු කිරීම ඉතාමත් අපහසුයි. නමුත් මේ නඩුවේදී මොනිකාගේ මල සිරුර හමු නොවුනත් ඇයට සිදු වූ දේ සහ බ්‍රයන් ඒ වසන් කළ ආකාරය ඔප්පු කිරීමට අවශ්‍ය කරන ප්‍රබල වක්‍ර සාක්ෂි රාශියක් පොලිසිය සතු වුණා.
පොලිසිය බ්‍රයන්ව අත්අඩංගුවට ගත් දවසේම තවත් විශේෂ පුද්ගලයෙක් ඔවුන්ගේ දැලට හසු වුණා. ඒ බ්‍රයන්ගේ කලින් බිරිඳ වන ජාලින් ස්ලස්. සාමාන්‍යයෙන් දික්කසාද වුණාට පස්සේ බොහෝ දෙනෙක් ඈත්ව සිටියත් බ්‍රයන් සහ ජාලින් අතර තිබුණේ අමුතුම සම්බන්ධයක්. පරීක්ෂණවලදී හෙළි වුණේ මොනිකා අතුරුදාන් වූ දින සිට බ්‍රයන් දිගින් දිගටම ජාලින් සමග සමීපව සංනිවේදනය කර තිබූ බව. ජාලින් නිකම්ම බ්‍රයන්ගේ මිතුරියක් පමණක් නෙවෙයි. ඇය මේ මිනීමැරුම වසන් කරන්න සක්‍රියව දායක වූ සහකාරියක් බවට සාක්ෂි හමු වුණා. ජාලින් කළ දරුණුම දේ තමයි මොනිකා ලෙස පෙනී සිටිමින් අන් අයව මුලා කිරීම. එක් අවස්ථාවක මොනිකාගේ අපාර්ට්මන්ට් මැනේජර්ට ඇමතුමක් ලැබුණා. එහිදී ජාලින් මොනිකාගේ හඬ අනුකරණය කරමින් බොරුවට කතා කර තිබුණා. ඇය එසේ කළේ මොනිකා තවමත් ජීවතුන් අතර සිටින බව පෙන්වීමට. ජාලින් දැනගෙන හිටියා බ්‍රයන් මොනිකට මාරාන්තික අනතුරක් කර ඇති බව. නමුත් ඇය ඒ බව පොලිසියට වාර්තා කරනවා වෙනුවට අපරාධකරුට සාක්ෂි වසන් කිරීමටත් ලෝකය මුලා කිරීමටත් උපරිම සහාය ලබා දුන්නා. තවත් ගැහැණියකගේ මරණය සැඟවීමට තවත් ගැහැණියක් මෙලෙස දායක වීම කාගේත් පිළිකුලට ලක් වුණා. කෙසේ වෙතත් නීතියේ රැහැනට කොටු වූ පසු ජාලින්ගේ ස්වරූපය වෙනස් වුණා. තමන්ට දීර්ඝ කාලීන සිරදඬුවම් ලැබෙන බව තේරුම්ගත් ඇය බ්‍රයන්ව ආරක්ෂා කිරීම අතහැර දමා ඔහුට විරුද්ධව සාක්ෂි දීමට එකඟ වුණා. ඇය බ්‍රයන් කළ දේවල් සහ ඇය උදව් කළ ආකාරය පිළිබඳව සියලු රහස් හෙළි කිරීමට පොරොන්දු වුණා. 2022 අප්‍රේල් මාසයේදී ලෝකයේම බලා සිටි ඒ තීරණාත්මක නඩු විභාගය ආරම්භ වුණා. මෙය නීතිමය වශයෙන් ඉතාමත් සංකීර්ණ නඩුවක් වුණේ මොනිකාගේ සිරුර තවමත් හමු නොවී තිබීම නිසායි. මල සිරුරක් නොමැතිව මිනීමැරුමක් ඔප්පු කිරීම කළු නික සෙවීමක් වැනි අසීරු කාර්යයක් වුවත් පැමිණිල්ල සතුව තිබූ සාක්ෂි මාලාව ඉතාමත් ප්‍රබල වුණා. පැමිණිල්ල තර්ක කළේ අප්‍රේල් 6 වැනිදා හෝ 7 වැනිදා රාත්‍රියේ බ්‍රයන් විසින් මොනිකාව අමානුෂික ලෙස ඝාතනය කර ඇති බවයි. කුස්සියේ ටයිල් අතර තිබූ ඇගේ ලේ පැල්ලම් සහ මධ්‍යම රාත්‍රියේ බ්‍රයන් විසින් බැහැර කළ අබිරහස් කළු බෑග් ඒ මරණයේ නිහඬ සාක්ෂිකරුවන් බවට පත් වුණා. මේ අවාසනාවන්ත ඝාතනයට බලපාපු ආසන්නතම හේතුව ලෙස සැක කෙරෙන්නේ මොනිකාගේ ගැබ් ගැනීම. ඒ වෙනකොටත් දරුවන් දෙදෙනෙකුගේ වගකීම දැරීමට නොහැකිව රැකියාවක් පවා නොමැතිව සිටි බ්‍රයන්ට තවත් දරුවෙකුගේ පැමිණීම දරාගත නොහැකි බරක් වෙන්න ඇති. පැමිණිල්ල පෙන්වා දුන්නේ මොනිකා තම තෙවැනි දරුවා ගැන පවසන්නට ඇති බවත් එම වගකීමෙන් මිදීමට බ්‍රයන් ඇයව සදහටම නිහඬ කරන්නට තීරණය කළ බවත්. මෙහි ඇති දරුණුතම කරුණ නම් බ්‍රයන් එදා මරා දැම්මේ තමන්ට ආදරය කර කාන්තාව පමණක් නෙවෙයි. ඔහු තමන්ගෙම ලේනෑකම ඇති මෙලොව එළිය දකින්නට පෙරුම් පිරු ඒ අහිංසක නූපන් දරුවාවත් මරා දැමීමයි. බ්‍රයන් ස්ලස් සිතුවේ මලසිරුරක් නැතිව තමන්ට කිසිදා දඬුවම් කළ නොහැකි වනු ඇති බවයි. නමුත් ජාලින්ගේ සාක්ෂි සහ විද්‍යාත්මක සාක්ෂි හමුවේ ඔහුගේ බොරු මාලාව බිඳ වැටුණා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව බ්‍රයන් ස්ලාස් වැරදිකරු බවට අධිකරණය තීන්දුව කළා. නඩු විභාගය පුරාවටම බ්‍රයන්ගේ නීතිඥයන් උත්සාහ කළේ මොනිකා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ වගකීම් විරහිත මවක් ලෙස පෙන්වා දීමට. ඇය තම දරුවන් දමා පැන ගිය බවත් ඔවුන් දිගින් දිගටම පැවසුවත් ජූරි සභාව ඒ මොහොතකටවත් විශ්වාස කළේ නැහැ. දරුවන් වෙනුවෙන් රස්සාවල් 3ක් කරමින් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් මොනිස් මැජික් වැනි ව්‍යාපාරයක් ගොඩනැගූ අම්මා කෙනෙක් කිසිසේත්ම දරුවන් අතහැර නොයන බව සැමටම පැහැදිලි වුණා. අවසානයේ සියලු සාක්ෂි සලකා බැලූ ජූරි සභාව බ්‍රයන් ස්ලාස් පළමු පෙළ මිනීමැරුමකට වැරදිකරු බව තීන්දුව කළා. මෙහිදී සුවිශේෂී නීතිමය පියවරක් අනුගමනය කෙරුණා. ඒ තමයි බ්‍රිට්නීස් ලෝ. යම් පුද්ගලයෙකුට ගෘහස්ත හිංසනය පිළිබඳ ඉතිහාසයක් තිබේ නම් ඔහු විසින්
සිදු කරන මිනීමැරුමක් සැලසුම් සහගත අපරාධයක් ලෙස සැලකීමට මෙම නීතියෙන් ඉඩ ලැබෙනවා. උතුරු කැරලිනා ප්‍රාන්තයේ මෙම නීතිය සාර්ථකව පාවිච්චි කළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වුණා. ඒ අනුව කිසිදු සමාවක් නොමැතිව බ්‍රයන් ස්ලස්ටර් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණා. බ්‍රයන් අද සිරගෙදර යකඩකූරු අතරට වී සිටියත් ඔහු අදටත් මොනිකගේ සිරුරට කළ දේ ගැන වචනයක්වත් පවසන්නේ නැහැ. ඔහු එතරම්ම අනුකම්පා විරහිත මිනිසෙක්. ඒ නිසාම මොනිකගේ පවුලේ අයට ඇයව අහිමිවීමේ වේදනාවට අමතරව ඇයට අවසන් ගෞරව දැක්වීමට පවා නොහැකිවීමේ දරාගත නොහැකි දුක අදටත් ඉතිරි වී තිබෙනවා. ඔවුන් තවමත් බලා සිටින්නේ කවදා හෝ දිනක ඇගේ ශරීරයේ කොටසක් හෝ හමු වී ඇයට සාමකාමීව සමුදීමට අවස්ථාව ලැබේවියයි කියා. මොනිකගේ කතාව අපිට මතක් කර දෙන්නේ එක් දෙයක් පමණයි. ප්‍රචණ්ඩත්වය යනු ආදරය නොවේ. ඔබේ සහකරුගෙන් ඔබට හිංසාවක් සිදුවන්නේ නම් එය මරණයෙන් කෙලවර වීමට පෙර ආරක්ෂිතව ඉන් ඉවත් වීමට පියවර ගන්න. මොනි ඔබට නිවන් සුව.